යන්නම්. सायन चेक कर लो सर මම සාජන් සෝම ප්‍රේමචන්ද්‍ර දොර අරිනවද නැත්තම් දොර කඩන්නද නවනේ සාජන් සෝම ප්‍රේමචන්ද්‍රගේ හැටි මම කිව්වොත් කරනවා කෑනු ළමයකට උනත් නිදහසේ නාගන්න නෑනේ. සොරි නංගි. රාජකාරිනේ. නාගන්න එන්නම් ඈ. කොමෑන් ඇතුලේ නෑ සර්. නැත්නම් මොකද ආයිෂේ අපි දැක්කනේ අතුරු රින් කරනවා දැන් සමහර විට එයාම නංගි කෙනෙක් වගේ ඉන්නවද දන්නේ නේද සර්. සර්ම ගිහින් පොඩ්ඩක් චෙක් කරන්න. මම තනියම යනකොට ඒක මගේ නමට කැලලක් වුණොත් නේද? අර නතර මේ ඉන්නේ මිනිහා ප්‍රේමචන්ද්‍ර උඹ දියරෙද්දකුත් ඇඳ මේ සාජන් ප්‍රේමචන්ද්‍රව බූරුවට අන්දන්න හැදුවනේ. මූ තමයි මිනිහා. සායන් මිනිහ අරස් කරනවා. යන්. ඔය දුන්ඩියක් ගන්නවා. දියරෙද්දට මුගේ පොඩි ගතියකුත් තියෙනවා නේද? ලව්වේ අච්චිගේ රෙද්ද. පොඩ්ඩක් ඉන්න අඬන්න නැතුව. නැත්නම් මොකද ප්‍රශ්න කියනවා? ඔය අඬන්න නැතුව ප්‍රශ්න කියනවා. ප්‍රශ්න නම් ගොඩයි. සේරුණ පළවෙනි ප්‍රශ්නේද? නැත්තම් දෙවෙනි ප්‍රශ්නේද? ඉස්සෙල්ලා අත දාපන් පල්ලෙහාට. ප්‍රශ්න එක හරි දෙක හරි ඕන බම්බුවක් කියනවා. තව මෙතන අපිට වැඩ තියෙනවා. සර් මගේ අතින් වැරද්දක් වුණා. ඇයි? තම්චි ස්ත්‍රී දෝෂණයක් කරුවද? පිස්සුද? ඔයි මේ සර් ඇත්තම කියනවා නම් සර් මට ඕනේ වැරදි නිවැරදි කරගන්න. කියනවා. ඕයිසි ප්‍රසාද් මැරුවා. තම්චිද පිස්සුද? මේ දාන කූඩුවට සර්ලා හිතන කෙනා නෙමෙයි. මන් දන්නවා වරපු කෙනාව. කවුද? ඉඳලා අමාරුවෙන් හොයාගත්තේ ආවත් ගෙනිච්චා. මට ආව ඕනෙමයි. තාත්තා මේ ලාගනත් ආව කුඩු දාලා ඇති. පවයින්සගා. තමන්ගේ අයියව මරාගත්ත මිනිහමත් නේද මේ මැරෙන්න හදන්නේ? එයා අයියා මැරුවේ නෑනේ. එයාට ඉච්චර දෙයක් කරගන්න බෑ. මං තනියම හරියන්නේ එයා බලන්න. ප්‍රේමචන්ද්‍ර තමුසේ මං හිතුවට වඩා දක්ෂයෙක් නේ. thank you sir. thank you. ප්‍රේමචන්ද්‍ර ඒ හැම දෙයක්ම හරියට කළා වගේ තමුසේ මේ ඒරියා එකට ඩ්‍රග්ස් කියන ප්‍රශ්නෙත් හැන්ඩල් කරන්න ඕනේ. ඕක මොකද්ද සර්? මං කල්ලා දෙන්නම්. මොනාද සර්? මොනවද කියන්නේ?
ඔන්න ඕකයි සිද්ධ වුණේ සර්. ඇඩිල් නවත්තනවා ඕක දැන් තමසු මට කියලා වැඩක් නෑ. එහෙනම් මේ මිස්ටර් කාටද කියන්නේ? මන් දැන් තමසු දානවා ඩීఐජි මහත්තයා. පිස්සුදෝයි මේ උඹ දානවා කූඩුවට. සර් මේ ඩීఐජි මාතට කියන්න ඕනද? නැත්තම් තමුන්ට මං ඒක පාදලා දෙන්න. තමුන් ඉන්නවා. තමුන්ලට යන්න පුළුවන්. ඕකේ සර්.